Hello guys, welcome to Mr. Invisible YouTube channel. දැන් මේ වෙනකොට ලංකාවේ ගම් වතුර නායෑම් ගොඩක් අනතුරු වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට තවත් මේ වගේ වැසි එන්න තියෙනවා. ඔයගොල්ලෝ සමහර දන්නවත් ඇති 4-5 වගේ වෙනකොට දෙසැම්බර් 4-5 වගේ වෙද්දි මුළු ලංකාවටම ආයි වහින්න ඉඩ තියෙනවා. ඔයගොල්ලන්ට අද මම ගෙනාවේ මේව බලා ගන්න පුළුවන් වෙබ්සයිට් කිහිපයක්. හරිද? වෙබ්සයිට් 5ක් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලෝ පුළුවන් ෆෝන් එකෙන්, ඔයගොල්ලන්ගේ PC එකෙන් මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. කවද්ද එන්නේ, කොයි වෙලාවටද ඇති වෙන්නේ වර්ෂාව. මේ විදිහට බලන්න පුළුවන්. මේ පාර අපිට අකුණුත් සහිත වැස්සක් තමයි එන්නේ. ගොඩක් දුරට 4-5 වගේ වෙද්දී ලංකාවට ඇතුල් වෙනවා එක. ඒතකොට ගොඩක් අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි. මොකද දැන්ටමත් හැමතැනම තාම වතුර බැහැලා නැහැ. ඉතින් අපි සූදානම් වෙලා ඉන්න එක හොඳයි. ඉස්සරහට අපි බලමු මොනවද වෙබ්සයිට් කියලා. මොකක් හරි බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න වින්ඩි කියලා. හරිද? වින්ඩි කියලා සර්ච් කරාම එන මේ පළවෙනි වෙබ්සයිට් එක ඕපන් කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකකට යන්න පුළුවන්. හරිද? මේකේ ඔයගොල්ලන්ට තෝරගන්න තියෙන ඔයගොල්ලන්ට පේන මේ පැත්තෙන් හුලං වේගය, එතකොට රේනින් ඒවා අපිට තෝරගන්න පුළුවන්. මේකේ මම තෝරගන්නේ රේන් ඇන්ඩ් තන්ඩර් කියලා එකක් තියෙනවා. අන්න ඒක. ඒකට ගියාම ඔයගොල්ලන්ට පේන මෙතන නිල් පාටට තියෙනවා මේ අකුණු වගේ අර ලාංඡනය අකුණු සහ වැස්ස පෙන්වන්න එකෙන්. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් කොයි තැන් වලටද මේ වෙලාවේ වහින්නේ. අන්න ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි මේ යට තියෙන ප්ලේ බටන් එකක්. ඒක ප්ලේ කරාම ඉදිරි දිනවල කොහොමද ලංකාවට මොන වගේද බලපාන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන එක දැන් ප්ලේ කරලා මම තියෙන්නේ අද දවසේ ඉඳන් ඉස්සරහට. ඔයගොල්ලන්ට දැන් පේනවා එක ඔන්න දැන් වැස්ස ඇතුල් වෙලා තියෙන ලංකාවට සමහර පැති වලට උතුරු පැත්තෙන් උතුරු එතකොට එහා පැත්තෙන් ඔන්න දැන් මැදට ආවා. ඔන්න දැන් මුළු ලංකාවටම ආවා. හරිද? ඔන්න රතු පාටින් පෙන්වන්නේ ගොඩක් දරුණුවට අකුණු ගහන පැති. අපිට ඒක 4 වගේ තමයි ඇතුල් වෙන්නේ. 4 ඉඳන් දිගටම වැස්ස ඇති වෙයි ගොඩක් දුරට. මේක පෙන්වන විදිහට මේ බලන්න මුළු ලංකාවටම අකුණු ගහනවා. එහෙම තමයි අපිට පේන්නේ. හරිද? මේ වින්ඩි ඇප් මේ වෙබ්සයිට් එක. හරිද? වින්ඩි ඇප් වෙබ්සයිට් එක ගිහලා ඔයගොල්ලෝ බලන්න. 4 වගේ ඉඳන් අපිට මේ අකුණු ගහ වහිනවා. රතු පාටින් පෙන්වන්නේ ගොඩක් තද විදිහට දරුණුවටම අකුණු ගහනවා. බස්නාහිර පැත්තට, උතුරට මුළු ලංකාවටම බලපානවා. හරිද? ඔයගොල්ලෝ ඊකට සූදානම් වෙලා ඉන්න. ඉතින් දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම ගොඩක් දරුණු වෙයි. ඔයගොල්ලන්ට ඊළඟට මෙන්න මේ zoom earth කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන සර්ච් කරලා පළවෙනි ලින්ක් එකෙන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒකත් අර වගේම තමයි. ඔයගොල්ලන්ට මෙතනින් සර්ච් කරන්න, කියන්නේ තෝරගන්න තියෙනවා මේ අයිටම් ටිකක්. ඒකෙන් ඔයගොල්ලෝ තෝරගන්න ඉතින් වැස්ස වගේ එහෙම ලාංඡනයක් තියෙනවා. ඒක තෝරගෙන බලන්න. ඔයගොල්ලන්ට ඕන එකක් තෝරගෙන ඉතින් බලන්න පුළුවන්. මේකේ පෙන්නනවා නිල් පාටට තියෙනවා මෙන්න මේ විදිහට නිල් පාටින් පෙන්වන්නේ වැස්ස. හරිද? දැන් මේ වැස්ස මම අර වගේ ප්ලේ කරලා තියෙන කලින් වගේ වැස්ස ඇති වෙන විදිහ තමයි ඒකෙත් පෙන්වන්නේ. අර වගේම තමයි. හරිද? ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා 3-4 වගේ වෙද්දී ඒක තැන් වල අපේ රටේ වහින්න පටන් ගන්නවා. හැබැයි ඒකේ වින්ඩි එකේ වගේ මෙහෙම අකුණු ගහන ඒවා පේන්නේ නැහැ. හරිද? මේකේ තනිකර නිල් පාටින් පෙන්වන්නේ වර්ෂාව. ඇත්තටම මේකේ ගොඩක් හයියෙන් වහිනවා මේ පාර. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා. හරිද? අපි යමු ඊළඟ වෙබ්සයිට් එකට. ඔයගොල්ලෝ දැන් සර්ච් කරන්න the weather channel. හරිද? the weather channel කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට අර වගේම වෙබ්සයිට් එකක් ඕපන් වෙයි.
මේකෙත් අර වගේම තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට ඕන එක සර්ච් කරලා මොන රටටද මොන තැනටද කියලා සර්ච් කරලා ඉතින් අපිට බලා ගන්න පුළුවන් විස්තර. හරිද මොන වගේද දවස් තත්ත්වය කියලා. ඒක ඔයගලන්ට නිවුස් උත් තියෙන channel එකේ කියන්නේ එක එක රටවල් වල වෙච්ච දේවල් ඒවත් ඔයගලන්ට මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? අපි බලමු අනිත් channel එක මේ අනිත් වෙබ්සයිට් එක මොන වගේද කියලා. මේ වෙබ්සයිට් එක අපිට සර්ච් කරලා බලන්න අර වගේම AccuWeather කියලා. මේකෙත් පළවෙනි වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. හරිද? මේකේ සර්ච් කරලා ඔයගලන්ට කැමති රට තෝරගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද ඒ රටේ තත්ත්වය කියලා. ඔයගලන්ට ඒකෙත් අර වගේම පෙන්නනවා කොහොමද උෂ්ණත්වය කොහොමද, එතකොට වර්ෂාපතනය මොන වගේද, හුලං වේගය මොන වගේද, අන්න ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා. බලමු ඊළඟ වෙබ්සයිට් එක මොන වගේද කියලා. මෙන්න මේ වෙබ්සයිට් එකත් අර වගේම ගොඩක් පැහැදිලිව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක සර්ච් කරලා බලන්න මම ඔයගලන්ට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක. මේ හැම වෙබ්සයිට් එක මේකෙත් ඔයගලන්ට අර වගේ පැහැදිලිවම බලා ගන්න පුළුවන්. තියෙන අයිකන් ක්ලික් කරලා වර්ෂාපතනය, හුළඟේ වේගය, අකුණු ගහන තැන් ඒව ඔයගලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ තව වගේ ප්ලේ කරලා බලමු ඉදිරියට කොහොම වෙයිද කියලා. ඕකේ ඔය මේ කොළ පාටින් නිල් පාටින් පෙන්වන්නේ ඒ ඇතිවන වෙනස්කම්. කියන්නේ වර්ෂාව සහ සුළඟ තමයි එකෙන් පෙන්වන්නේ. නිල් පාටින් ගොඩක් පේන්නේ වර්ෂාව. ඔයගොල්ලන්ට පේනවා ඒක ඔය කොළ පාට ඒවා ඇතුල් වෙනවා ලංකාවට ටික ටික. ඇත්තට මේක ඇතුල් වෙන්නේ 4 වෙනිදා වගේ තමයි ලංකාවට ගොඩක්ම ඇතුල් වෙන්නේ. ඊට පස්සේ දිගටම ඒවා එනවා අපිට පේනවා ලංකාව දෙසට. I think guys ඒ වෙබ්සයිට් වලට ගිහලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට වෙන කාලගුණය මොන වගේ වේද කියලා. ඉතින් ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ලංකාවට. ඉතින් මේ වෙනකොට ලංකාවේ ගොඩක් මිනිස්සු අවතැන්න ලස්සන වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට අපි උදව් කරමු පුළුවන් විදිහට. ඔයගලන්ට පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට උදව් කරන්න. හැමෝටම උදව් කරගෙන ඉන්න. ඉතින් guys ඉස්සරහට වෙන දේ බලමු. මොන දේ වුණත් හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් guys good luck, goodbye.